සුබ දවසක් හැමෝටම මේ වීඩියෝව ඔබ වෙත ගෙනෙන අද දිනේ 2025 දෙසැම්බර් 17 වනදා සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩල මගින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් වෙතයි ඔබේ අවධානය යොමු කරවන්නේ. ජනමාධ්‍ය නිවේදනයයි. අස්වැසුම 2025 දෙසැම්බර් මාස වැඩිහිටි දීමනාව බැංකුගත කිරීම සම්බන්ධවයි. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 දෙසැම්බර් මාසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව 2025 දෙසැම්බර් මාස 18 දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු දා තිබේ. මෙලෙස රුපියල් 3 බිලියන 81 මිලියන 730,000ක මුදලක් ප්‍රතිලාභීන් 6,16,346ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය. අදාළ ප්‍රතිලාභීන්ට දෙසැම්බර් මාස 18 දින සිට තමාට හිමි වැඩිහිටි දීමනාව අදාළ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මගින් ලබාගත හැකිය. මේ නිවේදනය අනුව අදාළ වන කාරණය ඔබට පැහැදිලි ඇති. අස්වැසුම 2025 දෙසැම්බර් මාස වැඩිහිටි දීමනාව දෙසැම්බර් මාස 18 දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව තමයි මෙහි දක්වා තිබෙන්නේ. නැවතත් අපි මතක් කරොත් දිනය 2025 දෙසැම්බර් මාස 18 වන දින මෙසේ බැරවන්නේ අස්වැසුම වැඩිහිටි දීමනාවයි. අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දීමනාව තමයි මේ ආකාරයෙන් බැරවන්නේ 2025 දෙසැම්බර් මාස 18 වන දින. එසේනම් ඔබට දෙසැම්බර් 18 දින සිට ඔබට අදාළ වැඩිහිටි දීමනාව අදාළ බැංකු ගිණුම හරහා ලබාගත හැකි. එසේනම් මේ නිවේදනයේ සඳහන් කරුණු අපට වගේම තවත් අයකට වැදගත් වේ හැකි. ඒ නිසා මේ වීඩියෝ අපි ඔවුන් වෙතත් ෂෙයා කරමු.